විශ්වාසය. විශ්වාසය යනු ඉතා ගැඹුරු කියවීමකි. නමුත් විශ්වාසයෙන් සමහරු අයුතු ප්‍රයෝජන ලබා ගන්නේ සිතා ගැනීමටවත් බැරි විදිහටය. කෙනෙකුගේ හිත හොඳ වැඩිකමම විටක ලොකු රැවටීමකට ලක්වීමට මාර්ගය සකසයි. එසේ ව්‍යාජ ආදරයකට ලක්ව තම ජීවිතයේද අනතුරේ දමාගත් තරුණයෙකුගේ කතාව අද මෙසේ දඩයමෙන් විකාශය කරමු. අමිල තමාට පියාගෙන් උරුම වූ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු වලටම කාර්යබහුල වුණ නිසා ජීවිතේ ඇතැම් තීරණ ගැනීමට ඔහුගේ මව වූ සුමනාවතීට විටින් විට මතක් කරන්නට වුණා. දැන් මේ අම්මා වයසයි පුතේ. හැමදාමත් උදේට බත් එක ඔය දෙන්න බැරි වෙයි ඉස්සරහට. මං වයසට ගියාම ඔබ තනි වෙනවනේ. ඒ නිසා කසාදයක් කරා. ඒ කියන්නේ අම්මා දැන් කියන්න හදන මේ අහන්න මං කසාද බඳින්න මගේ හිතට අල්ලන ගෙනා විතරයි. අනික මං කසාද බඳින්න ඕනම කියලා දෙයක් නැහැ නේ අම්මා. හැමදාමත් මොයි ප්‍රශ්නෙන් පැනලා යනවා. ඔබට ඒ ජීවිතෙන් පැනලා යන්න බෑනේ පුතේ. ඔබට හොඳයි කෙනෙක් ඉන්නවනම් කියපන්. නැත්තම් පුතේ මං අර අන්දදිස් කපු මාත්‍යට කියලා හොඳ කෙනෙක් හොයලා දෙන්න. මට එකපාරට මේකට උත්තර දෙන්න බෑ අම්මේ. අම්මා ටිකක් ඉවසන් ඉන්නකො. මම පුතාට වරදින්නේ නෑ පුතේ. ඔබට වරද්දන්නත් බෑ. උඹ කෙල්ල පස්සේ යන්න ඕනේ නෑ හොයාගෙන. වෙලාව ආවම උඹ ළඟට එයි හොයාගෙන. උගතෙක් වූ අමිලට තමාට හමුවන ගැහැණු ළමුන් ඉදිරියේ සෑම විටම ඔහුට ගැළපෙන කෙනා එනතුරු ඉවසීමෙන් කටයුතු කළ කෙනෙක් වුණා. එය යථාර්ථයක් බවට පත් කරමින් ඔහුගේ ලෝකයට නැවුම් බලාපොරොත්තුවක් එක් කළ තැනැත්තිය හමුවන්නේද අහම්බයකින්මය. නංගිලා මේක ඔය යන ගමන්ද? අම්මට බෙහෙත් ගන්න මහත්තයා. ඒත් මේ බස් එකක් නෑනේ. මීට කලින් මම ඔයාලව දැකලා නෑ. නංගිලා මේ පළාතද? අපි මේ ළඟදී මෙහෙ පදිංචියට ආවේ මහත්තයා. ඒක තමයි. අම්මට මොකද වෙලා තියෙන්නේ? අම්මට මේ ටිකක් අසනීපයි මහත්තයා. අද ડોක්ටර් කිව්වා අනිවාර්යෙන් එක්කන් එන්න කියලා. අද නම් මේ පාරේ බස් ටිකක් අඩුයි. හරි එන්නකෝ. ඔයාලා දෙනවා මම හොස්පිටල් එකේ දාන්න. යමු. මේ වෙලාවේ නම් ලොකු උදව්වක් මහත්තයා.
වංශ කාව්‍යයක් වූ විශාකාට ආදරය සිතුන අමිල නිතරම ඇය තමාගේ මනාලිය කරගන්නා සැටි සිහින දකින්නට වුණා. එතරම්ම ආදරයක් ඔහු විශාකා තුළින් දකිනු ලැබුවා. විශාකා විශාකා කවුද පුතේ? මේ අම්මනේ බොරුවක් හදලා පස්සේ කියපන්. දැන් ගිහිල්ලා බත් ටික කාපන්. ආදරේ කැස්සයි හංගන්න බෑ කියලා තියෙනවනේ. මගේ පුතාට හරියනවා නම් මට මුකුත් වෙන මුකුත් ඕනේ නැහැ. කෙසේ හෝ හදවතේ ස්ථිර කරගෙන සිටි ආදරය විශාකාට කිව යුතුයයි සිතාගත් අමිල දිනක් යොදාගෙන ඇයව හමු වී මේ ගැන කතා කරන්නට සිතා ගන්නවා. තමාට හොඳ රැකියාවක් තිබෙන නිසා ඇය තමාට අකමැති නොවනු ඇතැයි ඔහු සිතුවා. මම පරප්පුද? පැය භාගයක්ම. සෝරි. ඒකට කමක් නෑ අයියේ. ඇයි මට අද එන්න කිව්වේ? නිමාරු දවසේ? මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මට වත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන. කියන්න? මෙහෙම බෑ. එහෙනම් ඉක්මනට යන්න ඕනේ අයියේ. කවුරු හරි දැක්කොත් නංගි මම මේක වට කෙලින්ම කියන්නම්කෝ. ඇත්තටම මම ඔයාලට කැමතියි. ගොඩක් ආදරේ. මම කිසිම බලකිරීමක් කරන්නේ නැහැ. ඔයාලට හොඳට හිතලා බලලා කියන්න. අයියේ මම ඉන්නේ ඔය කිසිම දෙයකට උත්තරයක් දෙන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි. මගේ අම්මා මොකක්ද අම්මට තියෙන ලෙඩේ? මම ඔයාලට එදත් ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ ඉස්සෙල්ලා. මගේ අම්මට කැන්සර් එකක් අයියේ. මම මේ මහන්සියලා වැඩ කරන අම්ම කළ සම්පති වලින් තමයි ආව බලාගන්නේ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. මං කැමති නෑ මගේ පව් වෙන කෙනෙක්ට දෙන්න. ඔයාවත් ඔයාගේ ලෙඩ වෙච්ච අම්මාත් මට වැඩි නෑ විශාකා. මම මගේ අම්මා වගේම වගේ අම්මාව අනිවාර්යෙන් බලාගන්න. ඔයාව දැක්ක මුල්ම දවසේ මටත් ආදරයක් ඇති වුණා. ඒත් මං ආදරයට බයයි අයියේ. මොකද ආදරය කියලා නංගුන හැමෝටම ඕනුනේ ආදරේ නෙවෙයි. මං ඒ වගේ කෙනෙක් නෙවෙයි විශාක්. අනික මං මහලොකු සල්ලිකාරයෙකුත් නෙවෙයි. ඔයාලා මං ගැන විශ්වාසයක් ඇත්තම නැත්නම් කියන්න. ඒ කිසිම අවුලක්. මං ඔයාලට කිව්වනේ මාත් ඔයාලට ආදරේ. මගේ අම්මා දැන් එකපාරක් කිව්වනේ අම්මා මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. පාතාලය සමග සබඳතා ඇති රසික නම් තැනැත්තෙක් නිතර විශාකාගෙන් ආදරය පැතුවත් විශාකා ඔහුට අකමැති බව අමිලට පෙනෙන්නට වුණා. දිනක් අමිලට මේ සිදුවීම නැත ගැටෙන්නේද අහම්බයකිනුයි.
යන්නේ. අද මිනිස්සෝ මේ කරදරේ මොකද අන්නදනම මොකද මේ? මෙතන මොකද වෙන්නේ? කවුද මේ කවුද? කවුද? මේ මන් තමයි විසකව බඳින්න ඉන්නේ. ඔයාට මොකක්ද ප්‍රශ්නේ නැද්ද? පිස්සු. මේ මිනිස්සයාට පිස්සු. මේ මිනිස්සයා ඉන්නේ මහා හීන ලෝකවල ජීවත් වෙන්නේ. මම තමුසෙම බඳින්නේ නැහැ මිනිස්සු. තමතට ඇහෙන්නේ නැති මෙයා කියපු දේ කරුණාකරලා උඹේ පාඩුවේ නහන් ඈ. දැන් මෙයාද ඔයාගේ අලුත් බොඩිගාඩ්? මෙයාද බොඩිගාඩ්? ඔව් ඇයි උඹ මොනා කරන්නද? පොලිසියට කියන්න කලින් උඹ යනවද මෙතනින්? මේ ලොක්කා. ඔබගේ හාල් මැස්සෙක් මට නතින් ලොක්කා. හරි? මේ තේවත්තේ රසික ගැන බාහිරට දන්නේ නැහැ ලොක්කා. හරි? බලන් හිටපන්. බද තමයි මගෙන් දැනගන්න. මේ මොනවද ඔයා බලන්නේ? මොනවද බලන්නේ? යන්න. බලන්නේ වෙන්දියා දැන් බලන්න. යන්න. මොනවද? මේ සද්දේ වහලා විශාකාද කැටුව නිවසට එන අමිල සියලු විස්තර තම අම්මා සමග කියන්නට වූ අතර සුමනාවතීද ඒ තත්ත්වය තේරුම් ගනු ලැබුවා. මේ කෙල්ලගේ කතාව ඇහුවට පස්සේ මගේ පපුව වාවන්න නැතුව ගියා. මගේ තාත්තා මම පුංචි කාලෙදිම නැති වුණා නේද? මගේ අම්මා මට උගන්වන්න නොහිතිනා දුක්ින්ද. ඔය රසික කියන්නේ අපේ දොරින් නෑදෑ වෙන කෙනෙක්. ඌට පාතාල එක්කත් සම්බන්ධයක් තියෙනවා. මට ඒක අවබන්දින්න බෑ නේද? අම්මේ මම විසාකාව කසාද වෙන්න කැමතිද? ඔයා කැමතිද? එදත් කිව්වා මම පුතාට. උඹගේ කැමැත්ත තමයි මගේ කැමැත්ත. උඹගේ සතුට තමයි මගේ සතුට. මමත් තමිලට ආදරේ නැන්ද? ඒත් මගේ අම්මට කැන්සර් එකක්. එයාව හොඳ කර ගන්න නම් පිටරට අරන් යන්න ඕනේ. ඒකට ලොකු සල්ලියක් යනවා. මම මෙච්චර දුක් විඳින්නේ ඒකට නැන්ද? මගේ දුව බය වෙන්න එපා. අපි එන්නකො දුවගේ අම්මා දවසක බලලා යන්න. කල්යන්න ඕනේ නෑනන්ද? හෙටම එන්න. ඔව් විසාකා අපි හෙටම එන්නම්කෝ ඔයාලා ගෙදර. ඔයාව රසිකට තියා කාටවත් බය වෙන්න ඕනේ නැහැ. මම ඔයාලට ඉන්නවා. අනික මම ඔයාව අනිවාර්යෙන් වදිනවා. අපි කොහොම හරි ඔයාලගේ අම්මාවට එක්කන් ගිහලා ඉක්මනින් සනීප කරගමු. මට මගේ අම්මා හොඳ වෙලා මම මැරිලා ගියත් කමක් නෑ නේද? දැන් ඉතින් නැන්ද නෙමේ පුතේ. දැන් මං අම්මනේ. දිනක් යොදාගෙන අසනීප වී සිටි විශාකාගේ මව බැලීමට යාමට අමිල සහ මව දිනයක් යොදාගත් අතර දිනක් විශාකාගේ මවගේ සුව දුක් බැලීමට ඔවුන් දෙදෙනා පිටත් වෙනවා. අම්මේ මේ මම අර කියපු අයියයි අම්මයි ඇවිල්ලා අම්මා බලන්න. මේ දරුවද? අනේ පුතේ මයි කෙල්ල හොඳට බලා ගන්න. මයි කෙල්ල ගැන බයයි. මං කොයි වෙලේ මැරෙයිද දන්නේ. අක්කා බය වෙන්න එපා. අපි පුතා බැන්දහම විශාකා දුව ඒ දෙන්න සතුටින් ඉඳී. අක්කට මැරෙන්න දෙන්නෙත් නෑ. අක්කා අපි පිටරට අරන් යනවා. මං ගැන නෙමේ මගේ කෙල්ල ගැන බලන්න. නංගියේ අර රසික කියන පරය මගේ කෙල්ලට ඇල්ම බැල්ම දානවා.
මට මයි කෙල්ල ගැන බයයි. ඌව බැන්දොත් එහෙම මයි කෙල්ල සදහටම කාලකණි වෙනවා. මම එහෙම කරන්න ඉඩ තියන්නේ නැහැ අම්මේ. අම්මා කිසි දෙයකට බය වෙන්න එපා. අපි එහෙම කරදර කරන්න ආව නීති මාර්ගයට යමු. නීතියත්තුගේ සපත්තුවට පෑගෙනවා අයියේ. පොලිසිය උනුත්තුට දෙකට නැමෙනවා. කරන්න තියෙන හොඳම දේ පුතේ අර රටේ ඉන්න කාලිත මාමයි ඉන්නේ. ওই දෙන්න බැඳලා ඉවරලා පිටරට යන්න ඕන. එතකොට ඉතින් අරුට බෑ මේ දෙන්නම වලිගෙවත් අල්ලන්න. පුතේ මම ඔයාලා කාලේ අපේ කාලේ ඉවරයි. අම්මා කිසි දෙයකට බය වෙන්න එපා. මම දන්න හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. අපි හිතමු යමුකෝ යාව channel එකට. ආදරයෙන් වෙලී සිටි අමිලත් විශාකාත් බොහෝසේ ආදරය විඳින්නට වුණා. නමුත් විශාකාගේ මවගේ අසනීප තත්ත්වය ගැන කතාබහ ඔවුන් නිතරම ඇති කරගත් එකක් වුණා. ඒ අතරින්ද මවගේ අසනීපය සුව කිරීමට පිටරටට රැගෙන යාමට අවශ්‍ය මුදල් ගැනද කතා කරන්නට වුණා. ඒ සඳහා අමිල නම් එක පයින් මුදල් වියදම් කිරීමට කැමති වුවත් විශාකා ඊට කැමති වුණේ නැහැ. ඒ තමිල ලක්ෂ 30ක් වගේ ලොකු මුදලක් මම කොහොමද එයාගෙන් ගන්නෙ? අනේ විශාකා. ඒයිලා වාගේ අම්මා වගේ මගෙත් අම්මා. පුතෙක් ඉතින් අම්මා මෑනකම් නිකන් බලාගෙන කොහොමද? අයියා මුදල මට මෙච්චර ආදරය කරන්නේ. මං වගේ කාලකන්ණි කෙල්ලෙක් ඔයාට ගැලපෙන්නේ නැහැ. ඔයාට මට වඩා හැමතින්ම හොඳ කෙනෙක් හම්බෙයි. මගේ හිත ආදරය කරන්නේ ඔයාට. ඔයාගේ ඇස් දෙක ලොකු අහිංසකකමක් දැනෙනවා. ඒ අහිංසකකම අයිතිය මට ඕනේ. ඒත් අර රසික අපි අතර ඉඳගෙන අපි වෙන් කරන්න ගොඩාක් දේවල් කරයි අමිල. රසික කියන්නේ පාතාලකාර. ඌ දන්නේ මිනිස්සු මරන්න විතරයි. මිනිස්සුන්ගේ වටිනාකමක් දන්නවද? අපේ අම්මා කිව්වා වගේ අපි දෙන්න බැඳලා රට යනවා. ඒතර මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි. අපි ඊට කලින් කොහොම හරි ඔයාගේ අම්මාව ඉක්මනින් සනීප කර ගන්නවා. මම හිත ලක්ෂ 30ක චෙක් එකක් වඩ දෙන්නම්කෝ. අපි ඉක්මනින්ම ඔයාගේ අම්මාව රට එක්කන් ඉක්මනින් සනීප කරගමු. මහසි පුතේ අපිට පියුණ. පුතේ මම පුතා ගන්න ඒවට අවහිරකම් කරන්නේ නැහැ. පුතා ගන්න තියෙන වලට. ඒත් පුතේ විශාකා ගැන චුට්ටක් හොයලා බැලුවොත් හොඳ නැද්ද? මොනවා හොයන්න දන්නේ අම්මත් ගිහින් බැලුවා ඉතින් බලන්න මේ කට්ටිය ඉන්න සිටුේෂන් එක. අයිති මොනවා හොයලා බලන්න. ඒ වුණත් පුතේ ඔච්චර ලොකු මුදලක් පුතා දෙන්න කොච්චර විශ්වාසයක් ඒ ළමයා ගැන තියෙන්න ඕනේද පුතේ? විශාකාගේ ඇස් දෙක මම ලොකු අහිංසකකමක් දැක්කම්නේ. මට ඒක කියන්න තේරෙන්නේ. ඒකයි මගේ හිත යාගේ පැත්තට ඇදිලා ගියේ. මමත් දැක්කා එදා ගෙදර ආය දවසේ ඒ ළමයා අහිංසකයි කියලා. ඒ වුණත් පුතේ අද කාලේ කොහොමද පුතේ අපි විශ්වාස කරන්නේ? මගේ හිත කියන්නේ මම එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි. මේ මම එයා හරි හොඳ අහිංසක ළමෙක් තමයි. ඒ වුණත් පුතේ කොච්චර ලොකු මුදලක්ද පුතා ඔය දෙන්නේ යන්නේ. අපි පුතාගේ අනාගතය එහෙමමනේ පුතේ උතන තියෙන්නේ. සල්ලිම නෙවෙයි අම්ම ජීවිතය කියන්නේ. ඊට මනසකම කියන එක වටිනානේ. මනසෙත් බේර ගන්නවා කියන්නේ අන්න ඒක ලොකු පිනක් කියන්නේ. ඒ වුණත් පුතේ මම දන්නවා මගේ පුතා කරන දේ හරි කියලා. ඒ වුණත් පුතේ මට ටිකක් බයයි වගේ පුතේ. පුතාගේ සල්ලිනේ ඕවා. අම්ම කිසි දෙයකට බය වෙන්න එපා. අම්ම මං ගැන දන්නවනේ මං අනවශ්‍ය විදිහට සල්ලි ගන්නවා. ඒ නිසා ඉතින් අපි කරන්න හොඳ දෙයක් නෙමෙයි. මේක කිසි දෙයකට බය වෙන්න එපා. මම දන්නවා රත්තරන් පුතා හරි දේවල් කරනවා කියලා මට විශ්වාසයි. ඒත් පුතේ පුතාගේ කැමැත්ත නම් ඉතින් මම ඒකට ඉඩ දෙන්නමයි පුතේ.
තම පුතු කසාද බඳින්නට කැමැත්තෙන් සිටි විශාකාගේ තොරතුරු නිතර ඇසූ සුමනාවතීද ඇගේ මව ගැන විස්තර නිතර අසන්නට වුණා. ඇගේ එකම බලාපොරොත්තුව වූයේද ඇයව ඉක්මනින් සුව කර ගැනීමයි. ඒක නෙමෙයි මගේ පුතේ. අර විශාකදුවගේ අම්මා රට යවන වැඩේ සේරම ලෑස්තිද පුතේ? ඔව් අම්මේ. කොහෙද මම අර බලපු ડોක්ටර් ගාවට මෙයා යන්න බෑ කිව්වම. අනික යාලා අල්ලලා තියෙන ડોක්ටර් එච්චර එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි වගේ. අනේ පුතේ දොස්තර මහත්තයා කවුරුණත් කමක් නැහැ. ඒ මනුස්සයා කොහොම හරි අපි රට යවලා හරි සනීප කරගමු. අර ලක්ෂතිය දුවට දුන්නද පුතේ? ඔව් අම්මේ. විශාක ගොඩක් අහිංසක. මම කියලා තමයි සල්ලි ටික හරි දුන්නේ. එයා කැමති නැහැ එහෙම මගේ සල්ලි ගන්න. මටත් පේනවා පුතේ ඒ කෙල්ලගේ මූණ දැක්කාම හරි අහිංසකයි කියලා. ඒක නෙවෙයි පුතේ. මම හවසට වණ්ඩු ටිකක් හදන්න. මයි පුතයි මායි විශාකගේ අම්මා බල්ලෙන් යමුද? හරි අම්මේ. කසාද බඳින්නට කලින් සිටම සැමියෙක්ගේ වගකීම් ඉටු කරන්නට ගත් අමිල විශාකාගේ මව ගැනද බොහෝ වද වෙන්නට වුණා. මව සුවකොට කසාද බැඳ පිටරටකට රැගෙන යාම ඔහුගේ එකම අභිලාෂය වී තිබුණා. අපි සුට්ටි කපමුනේ. හෙලෝ විශාකා. ඔකේවල්. අම්මට කොහොමද? අම්මා ගොඩක් සතුටින් අමිල. ඔයා යාව රට එක්කන් යනවා කිව්වනේ. අයියෝ ඕක මොකක්දනේ? දැන් ඉතින් ඔයාගේ අම්මා කියන මගේත් අම්මා වගේ. හරි පොඩ්ඩක් දෙන්නකෝ ෆෝන් එක ටිකක්. හලෝ. හලෝ පුතේ. අනේ පුතාට ගොඩක් පිං මේ අපිට කරන උදව් වලට. අපේ අම්මගේ පින් මට දැන් වැඩිත් එක්ක. අම්මා කිසි දෙයකට බය වෙන්න එපා. මම අම්මාව ඉක්මනින් පිටරට අරන් යන්න. අපි ඉක්මනට සනීප වෙමු. අනේ වාසනාව මගේ දුවටයි පුතාටයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. තව තවත් හරියන්න ඕනේ. පුතේ එහෙනම් මං දුවට ෆෝන් එක දෙනවා. ආමේ. අම්මට මේ සුප් එකක් හැදුවා අමිල. මම මේ පොවන ගමන් ඉන්නේ. මෙයා කන්න බොන්න හරි හොරයිනේ. එහෙම බෑ. කොහොම හරි ඔය සුප් ටික බොන්න ඕනේ. හරි අමිල මං එහෙනම් තියන්නම්. විශාක කතා කරා. මොකද පුතේ? අර රසික කියන එක ගෙට පැනවලු. මං තග්ගල ගිහිල්ලා මට යන්න දීපන් රසික. මට යන්න දීපන්. ආවද? තරක්කු යේ. අම්මේ කෝ විශාක. අනේ පුතේ මගේ කෙල්ල. අනේ පුතේ. විශාක මේ වෙද්දී මගේ වනමාලි වෙන්න ලෑස්ති කරන ඇති ලෝකා. මම දෙයියු බලෙන් හරි බඳිනවා. මම ඔබට කිව්වනේ ඔබට මම විශාකගෙන මගෙනුනේ ඇත්තලා ඉන්න කියලා. ලෑස්තිලා හිටපන්. අද උඹලට ෂෝක් එකකට විඳවන්න වෙනවා. උඹ මහා තිරිසනෙක් රසික තිරිසනෙක්.
ඔව් මං තිරසනේ. අද මං බල දෙන්න ඉවරයක් කරනවා. උඹේ ප්‍රශ්නේ තියෙන මාත් එක්කනේ රසික. කරුණාකර මේ අසරණ ගෑනට යන්න දීපන්. මම නියම පිළිපියන්න වරේ මාත් එක්ක. මොකට මොනක. දැනි. මෙයා ඉතින් පිළිකාවක් ඇදගෙන ඉන්න ගෑණියෙන්නේ. අපි මෙයාට යන්න දෙමු ලෝකා. යන්න දෙන්න. අනේ සිතේ මට ඔයාව දාලා මුදේ මුදේ. අලි මම ඒක මොකද බලන්න ඔය අන්න ඉස්සලා. අනේ පරිසරෙ මුදේ. මම උඹට කවදාවත් විසාක වයිති වෙන්න දෙන්නේ නැහැ. අනික මම ඔය පාතාලට බය යන්නේ. හරි? අනික ඔබ මෙහෙම ලොක්කෝ ඇදිනේ තව. මම උන්ට බයත් නැහැ. ඔව් ලෝකා. මන් නෙමෙයි මෙතන මූලිකයා. මේ කිසිම දෙයක් කරේ මන් නෙවෙයි ලෝකා. කවුද? ඔබට දැනගන්න ඕනේද? හායි යමිල අපි හම්බුණා එහෙනම් ඇත්තම විදියට මොනවද මේ වෙන්නේ? එතකොට ඔව් මම තමයි මේ ගේම් එක ප්ලේ කරන්නේ මගේ රංගපෑමට බාහු වුණා. පව් අසරණ අමිල ආදරයට රැවටුණා. මේ කණ්ඩායමේ මහා මොලකාරී මම. එතකොට අර ලෙඩවිච්ච අම්මා අම්මා ලෙඩ වෙච්ච අම්මානේ. අම්මා මෙන්න බෑන කතා කරනවා. මට එන්න කිව්වද මැඩම්? දෙයියනේ එතන උඹලා තුන්දෙනා එකතු වෙලාද මේ වැඩේ කරේ එතකොට? ඔව්. ඔබ දැක්ක කිසිම දෙයක් ඇත්ත නෙමෙයි බං. මේ ගොඩක් භයානක මංගොල්ලකාරයෝ තුන්දෙනෙක්. අපිට මගෙන උත්තුවක් ආවා. අපි ඔක්කොම එකතු වෙලා
අපේ දැලට ඔබ වහු කරගන්න අපි ප්ලෑන් කරා. නේද මැඩම්? හරියටම ඔබ අපිට ඕන දේම කරා. ඔය දන්නවනේ විශාල වෙන දෙයක් පරිස්සමද මම මගේනේ ඒ මේ කට පරිස්සමින් කතා කරපන් මං තාම උඹට කැමැත්ත දීලා නෑ තමුන් ඉන්නේ මගේ දෙපතුලයට ඔව් විශාක මේ ඒත් මේ ඒයි මැඩම් විශාකා මැඩම් විශාක මැඩම් ඒත් මං ගැනත් හිතන්න මැඩම් මේ අහගනි රසිකර ඉස්සල්ලා මම උඹට දීපු වැඩේ කරපන් ඊට පස්සේ මම ඔබ වන්නවා කියලා කිව්වනේ ඒ වගේ වැඩක් නෑ වාසනා තත්ත්වය මොකද මම අම්මගේ චරිතය හොඳට කරනවා නේද මැඩම්? ඔව් අපි කොහොම හරි අම්මිලගේ සල්ලි ටික සේරම ගන්න ඕනේ. ගිය පාර අර ડોක්ටර් කෙනෙක් අල්ලගෙන ගරපු ගැරිල්ල මතකනේ? මොනවා කියනවද විශා නෑ මැඩම් මේ අපි ඉතින් ඔය අමිලයාගේ විස්තර හොයලා බලලා කරලා ඔක්කොම කරලා අපි මැඩම් ඔයාට කිව්වනේ ඔකට හොඳට දේපල තියෙනවා තාත්තගේ වකට හැබැයි ඔකයි ඉන්නේ ගමේ මොකුත් නෑ වගේ පවුලම ඉන්නේ වගේ මැඩම් අපි ඔය අමිලයාගේ සේරම විස්තර දැනගෙන ඔය ගමේ පදිංචි උනේ. මැඩම් ආරෙක්ටි පාරන්නේ දෙන්නේ. අහිංසක කෙල්ලෙක් වගේ මරුවා. එහෙම තමයි මේ විශාකාගේ වැඩ. අමිල ඔය වැඩ කරන ෆැක්ටරියේ අයිතිකාරයා ඌම තමයි. ඒ ප්‍රොඩක්ට්ස් වල ලාභ ගන්න ඒ සේම සල්ලි අපි අතර ගන්න ඕනේ මං කිව්වේ මැඩම්ගේ අතර ගන්න ඕනේ අපිට ලාභේ බෙදනවනේ මැඩම් මොකක්ද අපේ ඊළඟ ප්ලෑන් එක? අපේ මැඩම් කියපු දේවල් ඔබ පුදුම විදියට විශ්වාස කරා බං ඇස් දෙකෙන් දැක්ක දේවල් ගොනික් වගේ විශ්වාස කරා බං නෑ බං මු කනට හිච්ච දේවලුත් විශ්වාස කරන්න ගත්තනේ මු ගොනෙක් වුණා මතකද සුප්පවපු දවස අම්මට මේ සුප් එකක් හැදුවා අමිල. මම මේ පොවන ගමන් ඉන්නේ. මෙයා කන්න බොන්න හරි හොරයිනේ. එහෙම බෑ කොහමද බොන්න? හරි අමිල මං එහෙනම් තියන්නම්. හරි. මොනවද වෙන්නේ කරේ? මේ අහගනින් වාසුලා ඔබ දැනගනින් මං උඹට කිව්වා මේ ගේම් එක මට ගොඩක් වැදගත් කියලා. කොහෙන්ද උඹගේ මහ ලොකු ඇක්ටිං? වැඩක් බාර දුන්නාම හරියට කරගන්නකෝ. රසිකෝ මයි කපල් ටික අමෙරිකා පන් ඇවිල්ලා. උඹට බුලත් ගන්න ඕනද? ඔලෝටික මසාජ් කරපන්. ආද බං උඹලගේ වැඩ. ඉතින් මතක තියාගනින් මේ ගේම් එක මිස් වෙන්න බෑ. මට මේ දේවල් විශ්වාස කරන්න බෑ විශාකා. මම ඔයාගෙන් දැක්කේ ලොකු අහිංසකකමක්. ඒකට තමයි බං කියන්නේ ඔබ මෝඩකම කියලා. අන්තිමට ඔබ මගේ අතට ලක්ෂ 30ක් ගෙනල්ලා තිබ්බා.
දැන් මට උඹෙන් කිසිම වැඩක් නෑ අමිල. අපි තුන් දෙනා දැන් මේ රටින් යන්නම යනවා. ඒත් උඹව ඉතුරු කරලා ගියොත් අපි තුන් දෙනා කොටු වෙනවා. අපි කවදාවත් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ අමිල. අනේ එහෙම කරන්න එපා. ඒතර මගේ අම්මා එයා තනි වෙනවා. උඹලා දැන් මොකක්ද තවත් මෙතන බල ඉන්නේ? වටි ගනිලා වාහනේ ඇවිල්ලා තියෙන්නේ. අවසාන වශයෙන් අද මෙම කතාවෙන් අප ඔබට දෙන පණිවිඩය නම් ඔබේ හිත හොඳ වැඩිකම සහ ඉක්මනින් කෙනෙක්ට ආදරය කිරීම ඔබේ විනාශයට ඔබ ලංවීමක්ද විය හැකි බවයි. එබැවින් පුද්ගලයන් විශ්වාස කිරීමේදී ගැහැණු පිරිමි භේදයකින් තොරව එය සිදු කිරීම ඉතා වටිනා බවද මෙයින් ඔබට අප සිහිපත් කරන්නෙමු. නැවතත් ලබන සතියේ බදාදා රාත්‍රී 8ට හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නට අවසරයි. මේ netumaanයට ගොදුර පැමිණෙන හෝරාවයි. දඩයම සීසන් 2.